කුරුස TV යාඥාවේ මහිමෙන් දේව වචනය මාක්තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. මාක් 10 වන පරිච්ඡේදයේ 28 වන වගන්තියේ සිට 31 වන වගන්තිය දක්වා ඔබ අත්හලදී සිය ගුණයක් ඔබට ලැබෙන්නේය. ඒ සමග දුක් පීඩාද ලැබෙන්නේය. පේදුරු කතා කරමින් බලන්න අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමුයි කීය. ජේසුස් වහන්සේද සැබවින්ම මම ඔබට කියමි. මා නිසාද සුභාස්න නිසාද ගේ දොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හල කවරක වුවද ඔහු දැන් මේ කාලයේදීම සිය ගුණයක් ගේ දොරද සොහොයුරන්ද සොහොයුරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද ඒ සමග පීඩාද එක යුගයේදී සදාතන ජීවිතයද නොලබා සිටින්නෝය. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි වදාළසේක. සමිඳානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. කුරුස TV අපව සබස්ක්‍රයිබ් කරන්න. දෙවියන් වහන්සේගේ දේ වචනය තව තවත් ඉදිරියට ගෙන යන්නට ඔබ අප හා එක්වන්න. ස්තුතියි. ජේසු පිහිට